ඒ ගෲප් එකට එන ළමයි ප්‍රමාණය මොන වගේද කියන්න ඔයාලට කොහොමද පේන්නම තමයි මම මේ වෙබින එකකුත් නෙවෙයි යූස් කරන්නේ ඉන්නේ ඔඩියන්ස් එක හයිඩ් කරලවත් නෑ ඔයා දන්නවා මෙතන කී දෙනෙක්ද ඉන්නේ කියලා නේ. ඒතර ෆිසිකල් ක්ලාස් වල ළමයි දන්නවා ඒකෙත් ඒ වගේ ප්‍රමාණ තමයි ඉන්නේ. හරි. ඒතර ඒ වගේ ෆිසිකල් ක්ලාස් දෙයක් සහ හරි මේ වගේ ඔන්ලයින් එකක් සහ රෙකෝඩින් බලන ළමයි ටිකුත් ඉන්නේ. හරි. ඔය ක්‍රවුඩ් එක තමයි මේක ඉන්නේ. ඔය ඉලක්කම වැදගත් වෙනවා මේ කාරණාව සංසන්දනය කරගන්න. හරිනේ. ඒතර එහෙම තත්ත්වයක තියෙන හරි අපේ ක්ලාස් එකේ 25 අවුරුද්දේ රිසල්ට් මෙන්න මේ විදිහට. හරි මුලින්ම මම කියනවා දැන් ඔයාලා දන්නවනේ මම කියන 26 බැච් 26 වලත් 25 බැච් එකේ රිවිෂන් එකක් කරේ නැහැ සහ 26 අවුරුද්ද කරන්නේත් නැහැ. හරි. එතකොට මම කරේ ගෲප් මේ කරන විදිහම ගෲප් ක්ලාස් එකක්. හරි. එතකොට ඒක කරේ නුවර සහ කෑගල්ලේ සහ ඔන්ලයින්. හරිනේ. මේ අවුරුද්ද කරන්නේ නුවරයි කුරුණෑගලයි ඔන්ලයින්. ඒ වගේ. හරි. එතකොට ඒ ගෲප් එකට එන ළමයි ප්‍රමාණය මොන වගේද කියන්න ඔයාලට කොහොමද පේන්නම තමයි මම මේ වෙබින එකකුත් නෙවෙයි යූස් කරන්නේ ඉන්නේ ඔඩියන්ස් එක හයිඩ් කරලවත් නෑ ඔයා දන්නවා මෙතන කී දෙනෙක්ද ඉන්නේ කියලා නේ. ඒතර ෆිසිකල් ක්ලාස් වල ළමයි දන්නවා ඒකෙත් ඒ වගේ ප්‍රමාණ තමයි ඉන්නේ. හරි. ඒතර ඒ වගේ ෆිසිකල් ක්ලාස් දෙයක් සහ හරි මේ වගේ ඔන්ලයින් එකක් සහ රෙකෝඩින් බලන ළමයි ටිකුත් ඉන්නේ. හරි. ඔය ක්‍රවුඩ් එක තමයි මේක ඉන්නේ. ඔය ඉලක්කම වැදගත් වෙනවා මේ කාරණාව සංසන්දනය කරගන්න. හරිනේ. ඒතර එහෙම තත්ත්වයක තියෙන හරි අපේ ක්ලාස් එකේ 25 අවුරුද්දේ රිසල්ට් මෙන්න මේ විදිහට. දිස්ත්‍රික්ක විදිහට ගත්තොත් එහෙම කෑගල්ලේ පළවෙනියා ඉන්නවා හරි මේ බයෝ ෆස්ට් හරි. එතකොට 6 වෙනියා ඉන්නවා ඊට පස්සේ 7 වෙනියා ඉන්නවා මේ බහුතරයක් මම දාලා තියෙන දැන් අද උදේ channel එකේ දැම්මනේ. හරි. ඒ නිසා මේ ගොඩක් ඒවාට බලා ගන්න දිනවා 9 වෙනියා ඉන්නවා. හරි. මේ උඩ කෑගල්ලේ සෙට් එක නුවර ගත්තොත් හරි 4 වෙනියා ඉන්නවා 5 වෙනියා ඉන්නවා 7 වෙනියා ඉන්නවා 9 වෙනියා ඉන්නවා. ඔන්න මම ෆිසිකලි කරපු ක්ලාසස් දෙකේ හරි ළමයි රිසල්ට්. හරි. ඊට අමතරව ඒකේ හිටපු ඔන්ලයින් එකේ හරි මේක මට විශේෂ නිසා මම මෙයා ඉස්සලා කියලා ඉන්නම් ගාල්. හරි ගාල්ලේ දෙවෙනියා ඉන්නවා. හරි ගාල්ලේ දෙවෙනියා ඉන්නවා. ඊට පස්සේ මාතලේ ගත්තොත් දෙවෙනියා ඉන්නවා 6 වෙනියා ඉන්නවා. හරිනේ. ඊට පස්සේ ගම්පහ ළමෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා 9 වෙනියා. හරි. අනුරාධපුර සෙට් එකක් හිටියා එකටම වගේ හරි වැඩේ හොඳටම කරගෙන ගියපු හරි එතන 4 වෙනියා ඉන්නවා 7 වෙනියා ඉන්නවා 8 වෙනියා 9 වෙනියා 10 වෙනියා හරි මේ මම දාලා තියෙන මගේ ක්ලාස් එකේ සියලු රිසල්ට්ස් නෙවෙයි මේ මම දාලා තියෙන මගේ ක්ලාස් එකේ ඒ දිස්ත්‍රික්කයේ පළවෙනි 10 ඇතුළේ ඉන්න රිසල්ට් එක හරි ඔයා දන්නවනේ ඕනෑම දිස්ත්‍රික් එක පළවෙනි 10 විතරක් නෙවෙයි නේද ඉන්ජිනියරින් මෙඩිසින් කියන්නේ ඒක ඔයා දන්නවනේ හරි එතකොට මම මේ කතා කරන්නේ මොකක් කර සීමාවක් තියෙන්න බෑනේ පළවෙනි 15 දෙන්නද 20 දෙන්න මොකක් හරි මේ අද දවසේ කතා කරන්නේ මම තෝරගත්ත පළවෙනි 10 ඇතුළේ FB එකට තමයි මේක දැම්මා ඉතින් මේක තමයි ප්‍රතිඵලය මෙතන අර මම කිව්වා වගේ කියන්නේ මගේ ක්ලාස් ආපු බවට ළමයා විසින් හරි සඳහන් කිරීමක් නොකළ කිසිම රිසල්ට් එකක් නැහැ සහ මේ වෙනකන් ආපු රිසල්ට් එක තමයි තියෙන්නේ හරිද එතකොට මෙතන දෙන්න වැදගත් කාරණා වෙන්නේ දැන් දකින්න මේ උපලසගේ සියලුම රිසල්ට් මෙතන නැහැ කොට පැහැදිලිව පේනවා ඒ අනිත් ළමයි මාව දැනුවත් කිරීමක් කරොත් ඒ ඇවිල්ලා නැතුව ඒක ප්‍රශ්න නැහැ මට මේ මගේ ආපු එවුන්ගෙන් ප්‍රතිඵලය හරි ඒ නිසා මේක මට සෑහෙනම හරි සතුටක් සෑහෙන වැඩි කට්ටිය හොඳට කරගෙන තියෙනවා හරි අපි ඉතින් බලමු ලබන අවුරුද්දේ හරි රිසල්ට් එනකොට ඔයාලගේ රිසල්ට් එකත් මේ විදිහට මම ඊට යට බැච් එකට කියයි හැබැයි මම ඊට යට බැච් එකේ කියන්නේ 27 බැච් එකේ මම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ නැහැ හරි කරන්නේ කෑගල්ල සහ ගාල්ල ෆිසිකල් ක්ලාස් දෙක විතරයි හරි එතකොට මේ වගේ අනිත් දිස්ත්‍රික් වලින් ප්‍රතිඵලවත් මේ නුවර ප්‍රතිඵල එක්කත් මට ලබන 27 ඉදිරිපත් කරන්න විදිහක් නැහැ
අපි බලමු 28 හරි 28 ඉතින් ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා මම බලාපොරොත්තු වෙනවා 28 දී හරි යම් ළමයි ප්‍රමාණයක් මම විශ්වාස කරලා ඒවි ඒකත් එක්ක ලොකු තැනකට ඒ කට්ටිය අරගෙන යන්න පුළුවන් වේවි කියලා හරි අපි ඉතින් බලමු හරි ඔක තමයි ඉතින් කතන්දරේ මේක කම්පෙයාර් කරන්න මම කිව්වනේ අර ඒ හෝල් ක්ලාස් එකේ විශාල ළමයි ප්‍රමාණයක් ඉන්න ගොඩක් ක්ලාස් වල ඒ ප්‍රතිඵල ඒක නරම් බලන්න මේකවත් නැති හරි ඕන තරම් ඒවා තියෙනවා හරි එහෙමනේ ඒ නිසා මාර සතුටක් තියෙනවා වැඩේ හරියටම කරනවා ළමයි ටිකත් ඒකට සෙට් වෙලා ඉන්නවා මරු හරි ඉතින් මේ මෙසේජ් වලදී මරු හරි ඔන්න ඒකත් අපි රා මෙතනින් යට ගැන කතා කරන්නවත් නැහැ ඔක තමයි හදන්නේ හරි දැන් අපි අද පාඩමට යන්න